අද අපිත් එක්ක එකතුලා ඉන්නවා ජපාන් රැකියාවල අලුත්ම තොරතුරු ඔබට කියන්නට කියෝදා ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජානක වීරසිංහ මහත්මයා. ඉතින් ජානක මහත්මයා කොහොමද මේ දවස්වල ජපානයෙන් ලැබෙන රැකියාවල තත්ත්වය? මේ දවස්වල ඇත්තටම අපිට හොඳයි. අපි රැකියා ශාස්ත්‍ර ගොඩක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. දැන් අලුතෙන්ම අපිට ඇවිල්ලා තියෙනවා මේ ඇග්‍රිකල්චර් එකේ රැකියාවන් විශාල ප්‍රමාණයක්. ඒකට අවශ්‍ය වැඩසටහන් අපි දැන් මේ වෙලාවේදී යත් කරගෙන යනවා. ඒ වගේම රියදුරු ඩ්‍රයිවිං සෙක්ටර් එකේ බස් ලොරි දෙකටම අවශ්‍ය රැකියාවන් අපි මේ වෙලාවේ ලංකාවට ගෙනල්ලා තිනවා. මම විදේශ සේවා නියුක්තිකාරයන්සේ සයිට් එකේ ඒවා දැනුවත් කරලා තිනවා. ඒකට අපි ඉන්ටර්විව් එකක් කරලා ළමයි 38ක් දැන්ට තෝරගෙන තිනවා. 38න් 3ක් අපි දැන්ට ලංකාවෙන් පිටත් කරලා තිනවා රියදුරන් හැටියට. අපි බර වාහන වලට කලින් අපි කතා කරමු වැඩිහිටි සාතු සේවාව. එල්ල ගියා නැත්නම් කියා ගියෝ කියලා හඳුන්වනවා. කොහොමද ඒ රැකියා ශාස්ත්‍රයට මේ වෙලාවේ තියෙන ලංකාවේ තියෙන ඉල්ලුම සහ ජපානයේ ලැබෙන රැකියා අවස්ථා? ජපානයෙන් මේ වෙලාවේ අපිට හොඳ රැකියා අවස්ථා එල්ඩකියා වැඩිහිටි සාතු සේවය සම්බන්ධව හොඳ කම්පැනිස් කීපයක රැකියා අවස්ථා ගොඩක් අපිට මේ වෙලාවේ ලැබිලා තියෙනවා. මම හිතන්නේ මට මේ අවුරුද්ද තුල ළමයින් අවුරුදු 30ට අඩු මේ SSW එල්ඩකියා කාණ්ඩය ඇතේ රැකියා 500ක් සම්පූර්ණ කරන්න අවස්ථාව අපිට ජපානයෙන් දීලා තිනවා. ඒකට මේ වෙලාවෙත් මම ළමයි 120ක් ට්‍රේනින් කරගෙන යනවා. 120ක් ට්‍රේනින් කරලා ඉන්ටර්විව් දාලා ඉවර කරලා තිනවා. හොඳ රැකියා ශාස්ත්‍රයක් ගෑනු ළමයෙකුට ඇත්තටම ඒක අපි අපේ රටේ ඉන්න අවුරුදු 30ට අඩු දුවදරුවන්ට හොඳ අවස්ථාවක් මේක. ජපානයේ හොඳ රැකියා ශාස්ත්‍රයක් කියලා මට කියන්න පුළුවන්. දැන් මේ එල්ලකියා කියන ඒ විෂයට නැත්නම් ඒ රැකියා අවස්ථාවට ජපානයට යනවා නම් ලංකාවේ තරුණියක් මොනවද කරන්න ඕනේ? ජපන් භාෂාව ඉගෙන ගන්නවට අමතරව මොකක්ද ඒ ඉගෙන ගන්න ඕනේ? අන්න ඒ පිළිබඳව දැනුවත් කරොත්. ඒකේ ජපානයෙන් කියලා තියෙනවා මේ SSW කාණ්ඩය ඇතුලේ ජපානට ඇතුල් වෙනවා නම් සුසුකම් දෙකක් සම්පූර්ණ කරන්න කියලා. එකක් තමයි ලැන්ග්වේජ් එක භාෂාව, එකක් තමයි ස්කිල් එක. අපිට ස්කිල් එකයි ලැන්ග්වේජ් එකයි දෙකම පාස් වුණත් මේ රැකියාව කරන්න ටිකක් අමාරුයි. හේතුව තමයි අපි මේ එල්ඩකියා කියන රැකියාවේදී අපි තවත් අපි වගේම පුද්ගලෙක් එක්ක තමයි එකතු වෙලා මේ රැකියාව සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ ජපන් කාන්තාවක් හෝ ජපන් පුරුෂයෙක් වයසට ගිය වයස ගොඩාක් අගිස්සට ගිය කෙනෙක් එක්ක තමයි අපිට මේක මුහු වෙලා වැඩ කරන්න වෙන්නේ. එතකොට අපිට මේ සුදුසුකම් දෙකට අමතරව තියෙන්න ඕනේ හොඳ කතා කිරීමේ හැකියාවක්, කතන හැකියාවක්. ඒක තමයි අනිවාර්යයෙන්ම මේ අපේ ලංකාවට මේ රැකියාව ගේන එකේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ තමයි හොඳට මේ කමියුනිකේට් කරගන්න ඕනේ. එහා පැත්තේ ඉන්න කෙනත් එක්ක හොඳ කමියුනිකේෂන් එකක් පවත්වාගෙන යන්න ඕනේ. ඒ හින්දා අපි මේ සුදුසුකම් දෙක සපුරනවට අමතරව අපෙන් මේ ජපානය සඳහා යන මේ රැකියා ශාස්ත්‍රයට යන දරුවන්ට හොඳ කතන පුහුණුවක් ලබා දෙන්න අවශ්‍ය පහසුකම් මේ ආයතනය තුල සංලංකා වොකේෂනල් තුල සල්සා දෙනවා. ඒකට ජපානිනුත් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ගෙනල්ලා නිතරම කතා කරන්න අවශ්‍ය පහසුකම් අපි පුරුදු වෙන්න අවශ්‍ය පහසුකම් මෙතන සලස්සලා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් කොච්චර කාලයක්ද අපි හිතමු දැන් අද කෙනෙක් මේක දැකලා මටත් යන්න ඕනේ මේ වැඩිහිටි සාතු සේවා රැකියාවට ජපානයේ කියලා තීරණය කරොත් ඇය ඇවිල්ලා කොච්චර කාලෙකින්ද මේ සුසුකම් සපුර ගන්න පුළුවන්? මේකෙදි ඒ ගිවිසුමේ හැටියට අවුරුද්දයි මාස දෙකක් යනවා මේ සුසුකම් ටික හදාගෙන අපි ජපානයෙන් පිටත් වෙන්න. ගිවිසුමේ හැටියට. හැබැයි අපි මේ මෑතක ව්‍යාපෘති කීපයක් ලංකාවේ දියත් කරලා තිනවා. ඒක යටතේ ළමයි දැන්ටත් 120ක් අපි සූදානම් කරගෙන යනවා. දැන් මාස දෙකයි අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ වෙනකොට ඒ දරුවන්ගේ සියලුම ඉගැන්වීම් කටයුතු සහ විභාග කටයුතු අවසන් කරලා ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට ඒගොල්ලන්ව ජපානයට පිටත් කරන්න. ඒ හින්දා අවස්ථාව තියෙනවා අපේ ඒ වැඩසටහන් වලට ඇතුල් වෙන්න අවස්ථාව තියෙනවා. එකම දේ මේ අපේ දූ දරුවන්ගේ සහභාගීත්වය සහ කැපවීම කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් අද මේක බලන කෙනෙක් තීරණය කරොත් මමත් යන්න ඕනේ මේ අවස්ථාවට කියලා ඔවුන්ට චක්‍රිතයක් එන්න පුළුවන්. මේ කියන කාලය තුල මට ජපන් කතා කරන්න පුළුවන් වේද? ඔබතුමාට වගකීමෙන් කියන්න පුළුවන්ද අපේ ආයතන සංලංකා කියෝද ලංකා ආයතනට ආවොත් අනිවාර්යෙන් ඔවුන්ගේ කැපවීමක් තිබ්බොත් මේ කඩේම පසු කරන්න පුළුවන්. මේ ජපන් භාෂා කතනය සාර්ථකව ඒ කටයුතු ඉටු කරගන්න පුළුවන් කියන විශ්වාසය සහ වගකීම ඔබතුමාට දෙන්න පුළුවන්ද? ඇත්තටම
මගෙන් දැන්ට මේ වෙනකොට ගිහින් තියෙනවා විශාල මේ ගෑනු ළමයි ප්‍රමාණයක් ජපාන්ට. මට ඒගොල්ලන්ගේත් එක්ක කතා කරනවා. මට ඒගොල්ලන්ගේ ඒ බාර දීපු ආයතනවල කමෙන්ට්ස් තියෙනවා. ඒවත් එක්ක ගත්තාම අපෙන් ශ්‍රී ලංකාවෙන් කියෝදේ ලංකාවක හරහා ජපාන්ට ගිය වැඩිහිටි සාත්තු සේවයට ගිය දරුවෝ ඉතාම හොඳ මට්ටමක ඒ වෘත්තියේ යෙදෙනවා. ඒ වගේම මට ඒක සහතික කරන්න පුළුවන් අවස්ථාවක් හැටියට ඒ ආයතනවලින් නැවත වරක් ඒ ආයතන වලට අලුතෙන් දරුවෝ දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකට තමයි මේ පුහුණු වීම කටයුතු පටන් ගන්න තියෙන්නේ. ඒ හින්දා දරුවගේ කැපවීම මෙතෙන්ට ඇතුල් වෙන දරුවගේ කැපවීම එක ඉතුරු කොටස අපේ තියෙන්නේ ඒක දෙක. ඒ හින්දා ඒ කැපවීමයි අපේ කැපවීමයි දෙකම එකතු වුනහම හොඳ වෘත්තිකයෙක් බිහි වෙනවා අපිට ජපානෙට. එතකොට ජපාන් ආයතනයටත් හොඳ සේවකයෙක් නිර්මාණය වෙනවා. ඒ හින්දා මේ සියලුම දේවල් මේ ආයතනය හරහා නොමදව ඉෂ්ට වෙනවා. දැන් වැඩිහිටි සාත්තු සේවාව කියන රැකියාව ගත්තොත් කොයි වගේ වැටුපක් ලැබෙන රැකියාවද සාමාන්‍යයෙන් ප්‍රමාණය නොකියුවත් සාමාන්‍යයෙන් කෙනෙක්ට ජීවිතේ ගොඩනගාගත හැකි රැකියාවක්. ඇත්තටම දැන් මගේ අත්දැකීම අනුව අපේ ආයතනය හරහා වැඩිහිටි සේවාව සඳහා ගිය හැම දරුවෙක්ම වාගේ ලක්ෂ 2ක විතර ප්‍රමාණයක් ඉතිරි කරනවා. ලක්ෂ 2ක් ඉතිරි කරන්න ඇත්තටම සාධාරණ වැටුපක් ලැබෙන්න ඕනේ. මොකද ජපානයේ ජීවත් වෙන්නත් ලොකු මුදලක් වියදම් වෙනවා. ඊළඟට එයාට අපේ ආයතනය හරහා යන සියලුම දරුවන්ට ලෝන් ෆැසිලිටි එකක් ණය පහසුකමක් සලස්සලා තිනවා අවුරුදු 3කින් ගෙවලා ඉවර කරන්න. එතකොට ණය මුදලත් ගෙවලා ජීවත් වෙලා ගෙවල් දොරවලුත් බලලා ලක්ෂ 2ක් ඉතුරු කරනවා කියන්නේ ඇත්තටම හොඳ වැටුප් තලයක ඒගොල්ලෝ පිහිටනවා. අවුරුදු 19 20 25 අතර වගේ දරුවන්ට ඒ වාගේ වැටුප් තලයකට යනවා කියන එක ඇත්තටම ලොකු හීනයක්. මම හිතනවා හොඳ ආර්ථික මට්ටමක් දැනට ගිය හැම දරුවෙක්ම සලස්සගෙන තියෙනවා කියලා. ඔන්නෝක තමයි ජපානයේ තිබෙන වැඩිහිටි සාත්තු සේවා නැත්නම් ක්‍යාගිව රැකියා සම්බන්ධයෙන් මේ වන විට තියෙන තත්ත්වය. ඉතින් ඔබත් කැමති නම් ජපානයේ ක්‍යාගිව නැත්නම් වැඩිහිටි සාත්තු සේවාංශයේ රැකියාවට යන්න බලන් ඉන්න එපා. ඉක්මනට කතා කරන්න සල්ලංකා ආයතනෙට ඔබේ ජපාන් රැකියා සේනය සැබෑ කරගන්න.